සතාගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා. පන පිටින් තා ඉන්නකොට දල කපාගෙන යන මිනිස්සු ඉන්නේ. දල වටින්නේ සහ ලස්සන වෙන්නේ ආභරණයක් වෙන්නේ එතකොට පමණයි. තා පණ පිටින් ඉඳද්දිම පොරොපරවල් 80ක් විතර ගහලා මේක දලයක් කපාගෙන යනවා. අනිත් දලයටත් පොරොපරවල් දෙකක් විතර ගහලා තිබුණා. සමහරට සතා දකලා වින්දද කොහෙද? ඔළුවට පොරොපරක් ගහලා ගිහිල්ලා තිබුණා. අපි ලංකාවට ආභරණයක් වෙච්ච අලියත්තු විශාල ප්‍රමාණයක් අපේ ලංකාව තුළ ඉන්නවා. කැලේ ඉන්න අලියත්තු සම්බන්ධයෙන් කතා කරොත් ඇතාට තියෙන ලොකු වටිනාකමක්. හැබැයි අද නම් ඒ සත්තුන්ට හිතෙනවා ඇති මහේෂ් මහත්මයා දල නැතුව මා ඉපදුනා නම් හොඳයි කියලා. මොකද පොරෝවෙන් කපලා දල අරගෙන යන જાතියේ පන පිටින් ඇතා ඉන්නකොට දල කපාගෙන යන මිනිස්සු ඉන්නේ. දලත් එක්ක ඇතෙකුට තියෙන වටිනාකම ගැන අපි මුලින්ම කතා කරලා මේ වෙන විනාශයටත් යම් උත්තරයක් සහ යම් යෝජනාවක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. අපේ හාමුදුරනේ අපි විශ්වාස කරනවා දල වටින්නේ සහ ලස්සන වෙන්නේ ආභරණයක් වෙන්නේ එතකොට පමණයි. ඔව් අනිවාර්යයෙන්ම. ඒකට අනිසි විදිහේ වටිනාකමක් දුන්නේ ලංකාවට ඒවකට පැමිණිච්ච විදේශිකයෝ. මහා විශාල ප්‍රමාණයක් ඇත්තු මරලා දාපු යම් යම් විදේශක නම් වලින් තාමත් ලංකාව ප්‍රසිද්ධ යම් කිසි තැන්වල තියෙනවා යම් යම් දේවල් නම් කරලා ඒ වගේ තියෙන විදේශිකයෝ තමයි මේ ඇද්දල වලට වටිනාකමක් දුන්නේ සහ වෙළඳපළක් ඇති කරේ. ඇත්තරම අපි වර්තමානයේ තාමත් ඒ මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට සමහරක් වෙලාවට අපි දකිනවා අපි මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න හින්දා ඇතෙක්ට තුවාලයක් හෝ යම්කිසි දෙයක් වුණාන් පස්සේ මිනිසුන්ගේ තියෙන ආකල්ප හින්දාමද මම දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. නමුත් සමහරක් වෙලාවට අලියෙක් කොහේ හරි වැටලා මොන හරි වෙලා ඒ වගේ සිද්ධියක් වෙලා තිබුණොත් එහෙම සමහරක් වෙලාවට වාර්තා වෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, කවුරුත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර දීපු වටිනාකම තාමත් අපි පාවිච්චි කරනවා මේ. ඉතින් ඒකින්ද අපි යෝජනා කරනවා ඇත්තටම ලංකාවේ ඇද්දලා තියෙනවා නම් කොහේ හරි ඒක සම්පූර්ණ අරගෙන ලංකාවේ සම්පූර්ණ විනාශ කරලා දාන්න ඕනේ. කවුරු හරි බාරේ තියෙන ඇද්දලා. ඒක කාගේ හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ බාරයට අරගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළා සම්පූර්ණයෙන්ම ඇද්දලා විනාශ කරලා ඇද්දලා තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කළාම දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා යම්කිසි කාලයකට මේ අඩුම ගානේ මේ ජාන ටික මේ ඇත්තෝ ටික එහෙම නැත්නම් මේ අලි පරපුර ඉස්සරහට අපිට පරම්පරාවට රැකලා දෙන්න පුළුවන් ක්‍රමය තමයි එක්ක ඇද්දලා සම්පූර්ණයෙන්ම ඇද්දලා තියෙන සත්තුන්ගේ කපලා අයින් කරන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත්. හැබැයි ඒ වුණාට ඇද්දලා තියෙන සතෙක්ගේ මහේශාක්කත්වය අපි කාටවත් කොහෙටවත් පේන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒක ඒ සතාට විතරයි ඒක වැදගත් වෙන්නේ. ඒ හින්දා ඒකේ වටිනාකම සතා තුළම තියලා ඒ සතාට ජීවත් වෙන්න ඉඩ ඇරියානම් සහ ඒකේ වටිනාකම මිනිස්සුන්ට තියෙන වටිනාකම යම්කිසි ක්‍රමයකට අයින් කරන්න පුළුවන් වුණා නම් මේ සතුන්ට තියෙන වටිනාකම බොහොම වැඩි ඉහළයි. මොකද මම නැවතත් කියනවා දලයක වටිනාකම සහ ඒකේ ආභරණයක් විදිහට පේන්නේ ඇතෙක්ගේ තිබුණොත් පමණයි. එතකොට පහුගිය කාලවකවානුවේ ඔබතුමා බොහෝ කාලයක් මේ කැලේ අලියත්තුන් සමග ගනුදෙනු කරනවා. ඔබතුමාගේ ජීවිතයට හම්බ වෙච්ච ලස්සන අලියත් ඇත්තු ටිකක් ගැන මතකයේ අවදි කරොත් කොහොමද කැලේ දැක්ක? ඔව් අපි නොඑක් තැන්වල සංචාරය කරලා තියෙනවා. ලංකාවේ මම හිතන්නේ මේ වෙනකොට අලියැත්තු වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ දෙපාර්තමේන්තුවෙන් එහෙම ලොකු ගණනක් ගණන් කරලා නැහැ. නමුත් යම් පුද්ගලික සංවිධාන වලින් අලියැත්තු වාර්තා කරලා තියෙනවා සහ ඒගොල්ලන්ට නම් තියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අලියැත්තු මම ගණන් කියන්නේ නැහැ. ඇත්තු විශේෂයෙන් මම ගණන් කියන්නේ විශාල ප්‍රමාණයක් වාර්තා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉන්න ගහනින් 103ක් විතර තමයි 102ක් 3ක් විතර තමයි අලියැත්තු අපි ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. එතකොට මේ ඇත්තුන්ගේ විශේෂත්වය ගත්තාන් පස්සේ මේ දල ඇත්තු විශේෂයෙන්ම අපිට ඉන්න බොහොම ටිකයි. ඒකෙන් මම දැක්ක සුවිශේෂ මැදේ තමයි මහේශාක්‍ය කියන්නේ කැබිති කොල්ලයා ප්‍රදේශ ජීවත් වෙච්ච. මොකද ඒකට මම මේ කාරණාවේදී මම මගේ පුද්ගලික මැදිහත්වීම සිද්ධ කරා මේ සතා මරපු වෙලේ සහ අපේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මගේ හිතවතෙක් කරා තමයි මම සම්බන්ධ වෙන්නේ. එතකොට මේ සතා ද්වන්ද සටනක් හින්දා වැටලා හිටපු සතෙක් බොහොම ලස්සන සතෙක්. අදටත් අපිට පින්තූර වලින් විලා දකින්න පුළුවන්. එයා මේ වෙච්ච සටනේදී වැටලා ඉඳද්දි ගම්මේම කෙනෙක් හෝ එක්කෙනෙක් හෝ තුන් දෙනෙක් කියලා අපි විශ්වාස කරනවා, හතර දෙනෙක් කියලා විශ්වාස කරනවා. ඒගොල්ලෝ ජීවත් වෙලා ඉඳද්දි මේ සතා පණ පිටින් ඉඳද්දිම පොරොපරවල් 80ක් විතර ගහලා මේක දලයක් කපාගෙන යනවා. අනිත් දලයටත් පොරොපරවල් දෙකක් විතර ගහලා තිබුණා. සමහරට සතා දකලා වින්දද කොහෙද? ඔළුවට පොරොපරක් ගහලා ගිහිල්ලා තිබුණා. අපි අපේ සමාජික උදේ යද්දිත් සතාගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙනවා. දල එක දලයක් අහිමිලා තිබුණා. ඊට පස්සේ තමයි සතා මැරුණේ. සෑහෙන කාලයක් දුක් විඳලා මේ සතා මැරුණේ. ඒ එක සතෙක් තමයි මම දැක්ක. ඊට අමතරව මේ වෙනකොට ලංකාවේ පහුගිය කාලේ බොහොම ප්‍රසිද්ධියටපත් වුණ අග්බෝ කියන සතා මේ වෙනකොටත් වැඩි වැඩිලා ඉන්නවා. මම ජීවමානව දැකලා තියෙනවා. ඊට පස්සේ මහසේත් කියන ඇතා සහ නීල කියන ඇතා වගේ ඇත්තු
රාශියක් අපි ඇත්තරම දැකලා තියෙනවා මම ශ්‍රේෂ්ඨයේ යද්දී. පිටිපස්සේ ඉන්න ඇත්තු දෙන්න පැරබෙන ඔව් ඇත්තරම මේ ඉන්නේ රේවත බරණන් ඇත්තරම නැති උනේ අර වගේ ද්වන්ද සටනක ප්‍රතිඵලයක් විදියට රේවත කියන ඇතා අපිට ඇත්තරම නැති උනේ අනවසර විදුලිය යොදා ගැනීම නිසා සිද්ධ වෙච්ච මරණයක් තමයි රේවත කියන ඇතාගෙන් සිද්ධ වුනේ. ඒ වගේම සියඹලා ගමුවේ මහා ඇතා එතකොට කනදරාවේ හිටපු විශාල ඇත්තෝ ඒ පිළිබඳව මොනවද තියෙන මතකයන්? ඔව් ඇත්තරම මං සියඹලංගුවේ මහා ඇතා මමත් දැකලා තියෙන පින්තූර වලින්. මං ඒකට සජීවී දැකලා තිබුණේ නැහැ. ඇත්තට මේක ඛේදාවාචකයක්. මේ අලි මිනිස් ගැටුම නිසා සිද්ධ වෙච්ච විශාලතම ඛේදාවාචකය මං හිතන්නේ ඒක කියලා. මොකද හේතුව අපිට හිටපු ලොකු මැතික් අද වෙනකොට දල් දෙක විතරක් ගෙනලා සංරක්ෂණය කරලා තියෙනවා දෙපාර්තමේන්තුවේ. නමුත් අපි කියන්නේ මේ සංරක්ෂණය සිද්ධ වෙන්න සතා මැරුණට පස්සේ නෙමෙයි. සතා මැරෙන්න කරන සංරක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. අවධානය යොමු වෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් සියඹලංගුවේ ඇතා ජීවත් වෙන තව කාලයක් ජීවත් වෙන සියඹ සතෙක් වර්තමානයේ තරණ ජීවත් වෙන සතෙක් මේ මරණය සිද්ධ වුණේ මේ ප්‍රදේශයේ තිබුණ ඇතාගෙන් තිබුණ කරදර හින්දා ජන ජීවිතේ තිබුණ කරදර හින්දා මේ ඇතා අල්ලා ඉවත් කරන තීරණය කරනවා. ඒ තීරණය කරන අවස්ථාවේ ඇතා නිර්වින්දනය කරලා අල්ලලා ලොරිය එක පටවගෙන යද්දී ලොරියේ තට්ටුවේ කැඩලා වැටලා තමයි සතා මරණයටපත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ අලියැත්තු පරිස්ථාපනය කියන හේතුවේදී සිද්ධ වෙච්ච බොහොම ඛේදනීය තත්ත්වයක් තමයි අපි සියඹලංගුවේ ඇතාගේ දකින්නේ.